හරිලම ඊළඟ ගාන හදමු 11A පේපරේ හොඳ පේපරයක් 11A කොටස හදමු මේ ප්‍රශ්න මේ අසමානතාවය සලකමින් මේ බව පෙන්වන්නලු. එතකොට ළමයි අපි ගත්තොත් මූල A ඍණ මූල B ගේ වර්ගයේ AB ධන සංඛ්‍යාව විට විශාලයි හෝ සමානයි බිඳුව. එහෙනම් මෙතන නම් මෙයාගේ වර්ගයේ A මෙයාගේ වර්ගය B මෙයා මූල AB විශාලයි හෝ සමානයි බිඳුව. හරි ධන ලකුණ තියෙනවානේ. A ධන B විශාලයි හෝ සමානයි මූල දෙකක් AB. ඒ කියන්නේ AB ධන තාත්වික සංඛ්‍යාව වෙනකොට මෙහෙම අසමානතාවයක් අපිට ගන්න පුළුවන්. එකතුව විශාලයි හෝ සමානයි දෙගුණයක් ඒ දෙන්න ගුණිතේ මූලය. මේ බවත් සාධනය කරන්නලු. දැන් අපිට පුළුවන් ළමයි මේ සංඛ්‍යා දෙක mn කියලා ගන්න. එකම එක පරස්පර කරලා තියෙන්නේ. ඔව්නේ. එතකොට B මෙදීමේ කියන්නේ ළමයි 1ට t. එතකොට මේක ධන තාත්වික සංඛ්‍යා දෙකන්නේ. t ධන 1ට t එකතුව විශාල හෝ සමාන වෙන්න ඕන දෙගුණයක් වර්ගමූල ගුණිතයට. එක. මේ දෙන්නම ලියලා කර ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර මම පෙන්නුව පේන්න අවශ්‍ය නිසායි එහෙම t ආදේශයක් දෙන්නේ. ඉතින් ළමයි AB ධන B බෙදීම A විශාලය හෝ සමාන මෙතන 1යි 2කට වඩා. මේක ප්‍රෝමිලකම් එක ඉවරයි. ඇත්තටම ලේසි. මේ දෙවැනි කොටස. ඊට පස්සේ PQRS ධන තාත්වික සංඛ්‍යා නම් Q4 වෙනි බලය Q4 වෙනි බලය විශාලයි හෝ සමානයි දෙකක් P වර්ග Q වර්ග බව පෙන්නන්න දෙන්න. ඉතින් මේකම පාවිච්චි කරන්න තියෙන ළමයි. P, Q, R, S ධන තාත්වික සංඛ්‍යාලු. එහෙනම් P4 ධනයි Q4 ධනයි එකතුව ධන සංඛ්‍යා දෙක එකතුව විශාල වෙන්න ඕන දෙගුණයක්. ඒ ධන සංඛ්‍යා දෙකේ ගුණිතයට වඩා. දර්ශක නීති සුළු කරාම මෙතන එනවා P වර්ග Q වර්ග P4 ධන Q4. පැහැදිලිද ළම? ඊට පස්සේ මේ බවත් පෙන්වන්නලු. ඒකත් ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. P වර්ග Q වර්ග ධන R වර්ග S වර්ග කියන්නේ දෙගුණයක් P වර්ග R වර්ග P වර්ග Q වර්ග R වර්ග S වර්ග දෙගුණයක් PQRS වෙනවා. P වර්ග Q වර්ග ධන R වර්ග S වර්ග බවට පත් වෙනවා. හරි. ඉතින් ඊට පස්සේ මේ කට්ටිය මේ බව අපෝහණය කරන්නලා. right. මේකේ 4 වෙනි බල. මේකට වඩා විශාල බව අපෝහණය කරනවා. දැන් ළමයි අපිට ලියන්න පුළුවන් මෙහෙම P4 ධන Q4 විශාලයි හෝ සමානයි දෙකක් P වර්ග Q වර්ග කියන. ඒ විදිහටම S4 R4 ධන S4 විශාලයි හෝ සමානයි R වර්ග S වර්ග. මේ දෙන්න එකතු කරොත් අපිට එනවා අපිට අවශ්‍ය කරන වම් අත පැත්ත ළමයි. R4 ධන S4 විශාලයි හෝ සමානයි මේ දෙන්නගේ ඔන්න උක P වර්ග Q වර්ග ධන R වර්ග S වර්ග. ඉතින් ළමයි අපිට දීලා තියෙනවා මෙයා මේකට වඩා වැඩි කියලා. එහෙනම් මේක කාට වඩා වැඩිද? මේක දෙකෙන් වැඩි කරන 4ක් PQ R S ට වඩා වැඩි වෙනවා. ඒක නේද වෙන්නත් තිබෙන්නේ. හරි. ඒ කොටස ඉවරයි. ඒ කොටස සම්පූර්ණ ඉවරයි. සටහන් කරගන්න. ඊට පස්සේ B කොටසට යන්න. ඉමින් සීරුවේ B කොටසට යන්න තියෙනවා. B කොටස ළමයි. පටන් ගමු වැඩ. B කොටසේදී
x ඍණ a බෙදීම y සමානයි භාගෙලු. x ඍණ a බෙදීම y සමානයි භාගෙ වෙනවා. a බෙදීම x සමානයි 3 බෙදීම y වෙනවා. y වෙනවා. x හා y අගයන් සඳහා a ඇසුරින් ප්‍රකාශ ලබා ගන්න. එනයින් x හා y සඳහා ඍණාගයන් ලැබීමට x හා y සඳහා a ඇසුරින් ප්‍රකාශන ලබා ගන්න. right. මොකද කරන්නේ? x ඍණ a සමානයි ළමයි y බෙදීම 2යි. ඒක. a බෙදීම x සමානයි 3 බෙදීම y නේ. ඕක 2. 1යි 2යි වැඩි කරන්න බලන්න ළමයි. මොකද වෙන්නේ? x ඍණ a වතාව a බෙදීම x ඍණ a වතාවක් a බෙදීම x සමාන වෙනවා y බෙදීම 2 වැඩි කිරීම 3 බෙදීම මෙතන මේකෙන් මේක වැඩි කරාම a එනවා. මෙතන a වර්ග බෙදීම x. මෙයා මෙහෙට දාලා මෙයා මෙහෙට දාන්න. 2ක් a ඍණ 3 බෙදීම 2ක් a වර්ග සමානයි 1ට x සමානයි 2ක් a වර්ග බෙදීම 2ක් a ඍණ 3ක් වෙනවා. මෙයා මෙහෙට දැම්මා මෙයා මෙහෙට දැම්මා. 2යි a ඍණ 3 බවටපත් වෙනවා. a වර්ගයෙන් වැඩි. එහෙනම් y කියන්නේ කවුද? y කියන්නේ 3ක් x බෙදීම a. 3ක් x a ගෙන් බෙදුවොත් 2ක් a 6ක් a වෙනවා. 2ක් a ඍණ 3 වෙනවා. සටහන් කරගන්න. ඊට පස්සේ අපිට කියන්නේ x හා y ට ඍණාගයන් ලැබිය හැකි ඒහි පරාස සොයන්න. x හා y ට ඍණාගයන් ලැබෙන්න නම් මෙයා බිඳුවට වඩා කුඩා වෙන්න ඕනේ. මෙයා බිඳුවට වඩා කුඩා වෙන්න. දෙකටම එකට පොදුවේ ඍණාගයන් ලැබෙනවා කියන තර්කය අපි හිතමු. හරි. තර්කය අපි හිතමු දෙකම එකමට ඍණ වෙනවා කියලා. එතකොට ළමයි 6ක් a බෙදීම 2ක් a ඍණ 3 උඩයි බිඳුව වෙන්නේ. මෙතන 3 බෙදීම 2 බිඳුව එන්න බෑ. බිඳුව මෙතනත් වෙන්න බෑ. මෙයාට වඩා මෙතන බිඳුව ළමයි. ඒට ගන්න පුළුවන් අගය. මෙයාට වඩා වැඩි අගයක් දැම්මොත් ධනයි ධනයි. මේක ඍණයි මේක. නම් මේ ටික තමයි මෙතන 2ක් a වර්ගයේ කුඩයි හෝ සමානයි 2 ඍණ. එතකොට එන්නේ මේක 3 බෙදීම 2 බිඳුව එන්නේ නැහැ. මෙයාට වඩා වැඩි නම් ධනයි මෙයාට වඩා අඩු නම් ඍණයි. මේ ටික දෙන්නම පොදුයි. පොදු කුලකේ common set of values which will satisfy these two equations. පොදු කුලකේ මොකන්ද බිඳුවත් 3 බෙදීම 2ක්. right okay. එහි අගේ පරාසය සොයන්න. ඉතින් රෝමී ලක්ෂණ දෙකට යන මාපාංක ප්‍රස්ථාරයට දුව. මාපාංක ප්‍රස්ථාරය y සමානයි 2x ධනය ගහ y සමානයි මාපාංක එකම ප්‍රස්ථාරයක ඇඳලා මේ අසමානතාව තෘප්ත කරන්නේ. ඊට පස්සේ x ධනයක විශාලයව සමානයි 2x ඍණ 1 වන x යගේ පරාසය අපෝහණය කරන්න. හොඳ ගන්න. y සමානයි 2x ධනයක අදින් ඍණ භාගෙදි සන්දිස්ථාන වෙන්නේ මේ පැත්තට 2x ධන 1යි මේ පැත්තට ඍණ 2x ඍණ 1. හරි ළමයි. ඊට පස්සේ y සමානයි 4x ගේ මාපාංකය ඍණ 1. බිඳුවේදී සන්නිස්ථාන වෙන්නේ බිඳුව දැම්මොත් ඍණ 1යි. එතකොට මේ පැත්ත 4x ඍණ 1යි. මේ පැත්ත
ඍණ 4x ඍණ 1යි. ඍණ 4x ඍණ 1යි කියව මොක බිඳුවට සමාන කරොත් ළමයි ඍණ 4න් එකක් වෙන්නේ. ඕමයයි. ඍණ 4x ඍණ 1. ඡේදන ලක්ෂ දෙකක් එනවා. A සහ B කියලා. ඒව හොයමුද? ඒව හෙව්වොත් අපිට එන්නේ 2x ධන 1 සමානයි ඍණ 4x ඍණ 1. 6x සමානයි ඍණ 2. x සමානයි ඍණ 3 එකක් වෙනවා. මෙතන ඍණ 3 එකක්. මෙතන 2x ධන 1 සමානයි 4x ඍණ 2 සමානයි 2x x සමානයි xb සමානයි ළමයි 1යි. මෙතන එකක් වෙනවා. එකේදී මේ දෙන්න සමානයි. අපිට විසඳන්න කියලා තියෙන අසමානතාවය මොකක්ද ළමයි? විසඳීමට ඇති අසමානතාවය 2x ධන 1 විශාලයි හෝ සමානයි 4x මේක. මාපාංක 4x ඍණ 1. ඉතින් මෙයා යට ඉන්නවා. යට හෝ සමාන. මේ ටික නේද? නිල් පාට ප්‍රස්ථාරය යට හෝ සමාන වෙන ওই ටික. එහෙනම් x උඩයි හෝ සමාන එක විශාලයි හෝ සමාන ඍණ 3න් එක. ඔක තමයි උත්තරේ. අපෝහණය කරන්න කියලා තියෙනවා ළමයි x ධන 1 විශාලයි හෝ සමානයි. අපෝහණ කොටසක් තියෙනවා. x ධන 1 විශාලයි හෝ සමානයි. පොඩ්ඩක් ආදේශයක් පාවිච්චි කරන්න. 2x ගේ මාපාංකය ඍණ 1. මම x වෙනුවට දානවා ළමයි. x වෙනුවට දානවා කැපිටල් 2x. යොදමු. මොකද වෙන්නේ? මෙතන එනවා ළමයි කැපිටල් 2x ධන 1 විශාලයි හෝ සමානයි දෙගුණයක් කැපිටල් 2x ඍණ 1. මොකක්ද මේ අපිට ලැබෙන්නේ? කලින් ඇඳපු ප්‍රස්ථාර දෙකේ සිම්පල් x වෙනුවට කැපිටල් x වැටලා නේ. මෙයා ඇතුළට යනවා. 4x ඍණ 1. බලන්න. මේ අසමානතාවයම තමයි මෙයාගේ විසඳුම් කුලකේ ඉන්නේ. හැබැයි කැපිටල් x වෙනුවට සිම්පල් x වෙනුවට දාන්න ඕන කවුද ළමයි? කැපිටල් 2x. හරි. මේක x. මතක තියාගන්න කැපිටල් x කියන්නේ සිම්පල් x බෙදීම දෙක. ඒතකොට මෙතන 2x ධන 1 විශාලය හෝ සමාන වෙන්නේ මේ අසමානතාවය. මේ මෙතනට කැපිටල් x දැම්මා වගේ. ඒතකොට මෙයත් කැපිටල් x. මේක තමයි විසඳුම් කුලකේ. හැබැයි මතක තියාගන්න ළමයි. කැපිටල් x කියන්නේ කවුද? කැපිටල් x කියන්නේ සිම්පල් x බෙදීම දෙකයි. උඩයි හෝ සමාන එකයි විශාලය හෝ සමාන ඍණ. ඍණ දෙක බෙදීම තුන විශාල සිම්පල් x උඩයි හෝ සමාන. ඔක තමයි අපෝහණ කොටස. ලස්සන ගාන සටහන් කරගන්න. ඉවරයක් කරලා දාන්න. කම්ප්ලීට් කරලා දාන්න. මේ කොටසත් අවසానයි. ඊළඟ ගානට යන්නේ. අන්තිම ගාන පේපරේ තුමට වැඩ කටයුතු අවසන් වෙනවා. අවසාන ගැටලු. සටහන් කරගන්න වීඩියෝ එක පෝස්ට් කරලා සටහන් කරගන්න. ඔයාලා ගාන උත්සාහ කරන්නේ අතරේ. රයිට් ළමයි 12 පාර්ට් A වල රෝම ඉලක්කම් එක දෛශික ඇප්ලයිඩ් කොටසකට යන්න. ABC ත්‍රිකෝණයක AB AC දෛශිකයේ එහි පාද වලින් නිරූපණය වේ. නම් මේ බව පෙන්වන්න. D අනු BC හි මධ්‍ය ලක්ෂ්‍ය. D කියන්නේ BC ගේ මධ්‍ය ලක්ෂ්‍ය. අපිට සුළු කරන්න තියෙන්නේ ABAC. තමයි AB ධන AC සමාන වෙන්නේ කාටද? අපිට උත්තර වුණ AD වලින්. AD වලින් මෙයා විඝටනය කරන්නේ AD වලට.
එතන ලැබෙනවා 2ක් AD කියලා. ධන DB DB කියන්නේ මෙයා. ධන DC DC කියන්නේ මෙයා සමානයි කැපිලා යනවා. උත්තරය 2ක්. මේක B මධ්‍ය ලක්ෂය නිසා. Since D is the midpoint. එහෙනම් රෝමි ඉලක්කම් 1 ඉවරයි. රෝමි ඉලක්කම් 2 එනයි ත්‍රිකෝණයක මධ්‍යස්ථ තුනෙහි දෛශික එකතුව ශූන්‍ය බව පෙන්වන. මධ්‍යස්ථ කියන්නේ මොනවද ළමයි? මේකනේ. මේක තමයි මීඩියන් එක කියන්නේ. මධ්‍යස්ථ මීඩියන් එක. එහෙනම් AD කියන්නේ කවුද? භාගයක් AB ධන AC වෙන. ඕකේ එක. මම මෙතන අඳිනවා ළමයි රතු පාට පෑනින් තව මධ්‍යස්ථයක්. එයාව ගන්නවා D2 කියලා. මෙයා D1 නම්. එහෙනම් AD2 කියන්නේ කවුද ළමයි? භාගයක්. එයාගේ දෙපැත්තේ තියෙන පාද දෙක එකතුව. BE මේක ධන මේක BC. ඕක දෙක. මෙතන මධ්‍යස්ථය ගන්නවා ළමයි. තුන්වෙනි මධ්‍යස්ථය ගන්නවා කවුරු කියලා? D3 කියලා. මට කියන්න AD3 කවුද? භාගයක් CB දෙපැත්තේ තියෙන පාද දෙකේ දෛශික එකතු CE. ඕක තුන. ඔය තුන එකතු කරොත් අපිට එන්නේ AD1 ධන AD2 ධන AD3 ලා. කවුද සමාන වෙන්නේ? භාගය එළියට එනවා. AB ධන BC ඍණ AB මෙයාව ඍණ AB කරා. මෙයා එතන AC ළමයි. BC එසේ මෙයා ඍණ BC කරා. මෙයා ඍණ AC කරා. බලන්න ළමයි ඔක්කොම කැපිලා ගිහලා කීයද? බිඳුවක් බවට පත් වෙනවා. සටහන් කරගන්න. ඉවරක් කළා. part B හදන්න තියෙන ඊට පස්සේ. PQRS ත්‍රිපී සීමාක්ලෝ SR කියන්නේ භාගයක් PQ. නැන්දලමයි ත්‍රිපී සීමක් PQ RS සමාන්තර පාද දෙකක් තියෙනවා. PQ කියන්නේ A ලු. මෙයා එහෙනම් A බෙදීම දෙකක් වෙනවා. භාගයක් K කියලා දාමු. හරිලා. ඒක භාගයක් A බවට පත් වෙනවා. මොකද PQ ගෙන් භාගයක් නිසා. PS කියන එක නා B. ඊනනතුරු QT කියන්නේ තුනෙන් එකක් QR වන පරිදි QR මත ලක්ෂයක්. QT කියන්නේ තුනෙන් එකක්. මේක එකයි මේක මේක තුනෙන් පංගුවක්. තුනෙන් එකක් වන පරිදි QR මත ලක්ෂයක්. PT සහ QS PT සහ QS ඡේදනයේ වෙනවලු ළමයි U වෙනවා. ඡේදනයේ U වෙනවා. ඊට පස්සේ QU සමානයි lambda QX යන්න සපුරාලන්න. QU සමානයි ලු lambda QS. ඊට පස්සේ PT මේ බවත් PU මේ බවත් පෙන්වන්න. QS කියන්නේ කවුද ළමයි? බීරිනේනේ. එහෙනම් QU කියන්නේ කවුද? lambda බීරිනේ. then PUQ ත්‍රිකෝණය. PU කියන්නේ PQ ධන QS වෙනවා. PU මං ගන්නවා mu වතාවක් PT කියලා. PQ කියන්නේ A, QU කියන්නේ lambda B ඍණ A වෙනවා.
PU හරි නෙමෙයි බලන්න PU. තව PU අපිට ලියන්න පුළුවන්. එතන මේ විදිහටත් උත්තරයක් අර පෙන්නන්න දෙන උත්තරේ පෙන්නන්න පුළුවන්. A ධන ලැම්ඩා වතාවක් B ඍණ A. එතකොට අපිට එනවා ළමයි 1 ඍණ ලැම්ඩා A ධන ලැම්ඩා A. කප් වෙනවා. එතන mu PT කියන්නේ කවුද ළමයි? PT කියන්නේ PQ ධන QT වෙනවා. මෙතන නම් 1 ඍණ ලැම්ඩා A ධන ලැම්ඩා B වෙනවා. මෙතනින් තමයි අර උත්තරය ආවේ කමන්නේ. mu මේක PQ කියන්නේ QT කියන්නේ 3න් එකක් QR. වැඩි ඉතින් ලියන්න වැඩි අපි ලියලා දාමු. මෙතන QR කියන්නේ කවුද ළමයි? QR කියන්නේ කවුද? QR කියන්නේ ළමයි QP ධන PR. QP කියන්නේ ඍණයේ. PR කියන්නේ ළමයි අර දෙන්නගේ එකතුවනේ. භාගයක් A ධන ඒ කියන්නේ B ඍණ භාගයක් ආදේශ කර. B ඍණ භාගයක් A වෙනවා. හරිනේ. දැන් ඉතින් නිශ්ශුන්‍ය අසමාන්තර ප්‍රමේය දාන්න තියෙන්නේ ළමයි. mu ඍණ 6න් එකක් මේ දෙන්නගේ සංගුණක සමාන වෙන්න ඕනේ 1 ඍණ ලැම්ඩාට. B ගේ සංගුණක බැලුවොත් mu බෙදීම 3 සමාන වෙන්න ඕනේ. අපිට mu හොයාගත්තා නම් අපේ වැඩේ අති සාර්ථකයි. PTව අපිට ලැබෙනවනේ ළමයි. මෙයාට මෙතනට ආදේශ කරන්න. mu ඍණ 6න් එක සමානයි 1 ඍණ mu බෙදීම 3. එතකොට අපිට එනවා 2 බෙදීම 3ක් mu සමානයි 7 බෙදීම 6ක් වෙනවා. 2යි mu සමානයි 7 බෙදීම 4ක් වෙනවා. හරිද ළමයි? මොකක් හෝ වැරද්දක් තියෙනවානේ. එකතු වෙන එක නෙවෙන්නේ ළමයි මෙතන වැරදි. මෙයා mu බෙදීම මෙතනට එකතු වෙනවානේ 4 බෙදීම 3ක්. mu වෙනවා ළමයි 2යි 7 බෙදීම 8ක්. එහෙනම් PT එක හොයලා දාන්න තියෙන්නේ ළමයි. අවසාන ප්‍රතිඵලය මම මෙතන දානවා. PT කියන්නේ 7 බෙදීම 8ක්. මෙතන සුළු වෙලා ආපු එක. A වලින් අඩු කරොත් 6න් එකක් 5 බෙදීම 6ක් ධන 3න් එකක්. හරිද ළමයි උත්තරේ? PT අපි යූනේ ඔය වෙලාවට PT කියන්නේ කවුද? අපේ වෙන මොකුත් හොයන්න කියලා නැහැ නේ. මේ හොයන්න කියලා නැහැ PU. මද වැඩකට නැති වැඩක් කර කර ඉඳලා තියෙන්නේ නේද? මෙලෝ වැඩකට නැති වැඩක් කර කර ඉඳලා තියෙන අපරාධය. මං හිතුවේ PU හොයන්න කියලා කියලා. නෑ ළමයි PTO හොයන්න කියලා තියෙනවා. අපරාධ. PT කියන්නේ කවුද ළමයි? PT කියන්නේ PQ ධන QT. PQ කියන්නේ QT කියන්නේ 3න් එකක් QR. A ධන 3න් එකක් QR කියන්නේ කවුද? B ඍණ භාගයක් A ළමයි. උත්තරේ 6න් එකක් ගන්නම් 5 බෙදීම 6ක් ධන 3න් ලේසිම ගානක් පොඩ්ඩක් මං අර හිතුවේ ලොකු ගානක් කියලා ඒක වෙනාට ලොකු නෑ ළමයි. නිකන් ඔහේ යන පාවි තිබ්බ ගාන. අන්තිම කොටසත් හදලා දාමුනේ. පාත් සීලම ABCD චතුරස්‍රයක M යනු මෙන්න මේ වන පරිදි ලක්ෂණ. ABCD සමාන්තර ආශ්‍රම. AM ධන MB ධන MD සමානයි MC වන පරිදි ලක්ෂණ. මෙයා මෙහෙට දාන්න. මේ දෙන්න සුණු කරා. AB කියලා එනවා. මෙයා මෙහෙට දැම්මොත් ඍණ MB
ධන MC මේක නම් පන්තියේ සාකච්ඡා කරපු වගේම ගන්නත්. DM ධන MC මේ දෙන්නේ AB. AB සමාන වෙනවා ළම. මේක DC. එම නිසා AB ගේ විශාලත්වය සමානයි DC ගේ විශාලත්වයට. තව AB සමාන්තර වෙනවා ළම DC. ඒ කියන්නේ AB මෙහෙම ඇඳුත් සමානව තමයි DC වඳින්නේ. අනික සමාන්තරව තමයි තියෙන්නේ. එහෙනම් මේක ළමයි සමාන්තර ආශ්‍රය. එම නිසා එය සමාන. මොන ළමයි තවත් පේපරේ හොඳ පේපරයක් ළමයි. හොඳ මිශ්‍ර අභ්‍යාස ටිකක් තිබ්බ හොඳ පේපරයක් කරපු පාඩම් වල. රයිට් එහෙනම් ඒකේ සාකච්ඡාවත් සම්පූර්ණයෙන්ම අවසానයි.